චිකන් කුට්ටිය හැදිලා හද වුණාට පස්සේ සන්ධි වේදනාව, මාංශපේශී වේදනාව, ඇඟට පණනෑ වගේ ගතියක් ඔයාටත් තියනවද? මේ ටිකේම අපි ළඟට එන ගොඩක් පේෂන්ට්ස්ලගේ කම්ප්ලේන් එකක් තමයි මෙන්න මේක. ඉතින් ඒ නිසාම තමයි මම අද හිතුවේ මෙන්න මේ ටොපික් එක ගැන අද කතා කරන්න ඕනේ කියලා. චිකන් කුන්නිය වලින් පස්සේ එන සන්ධි වේදනාව, මාංශපේශී වේදනාව, ඇඟට පණ නැති ගතිය මොකක් නිසාද වෙන්නේ? ඒ වගේම මොකද්ද මේකට හේතු වෙන්නේ? කොහොමද අපි මේක මග අරගන්නේ වගේම ගෙදරදිම මේ සඳහා කරගන්න පුළුවන් සරල ව්‍යායාම ටිකකුත් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. මේ වීඩියෝ එකත් එක්ක ඔයා දිගටම රැඳිලා ඉන්න. අපි සන්ධියක් ගත්තම සන්ධිවල කාටිලේජ් එක තියෙනවා, සයිනෝවියල් මෙම්බ්‍රේන් එක තියෙනවා, වටේට මාංශ පේශී කණ්ඩරා තියෙනවා. මේ ඔක්කොගෙම තමයි ජොයින්ට් එකක් නැත්නම් සන්ධියක් හැදිලා තියෙන්නේ. මේ කාටිලේජ් එකට පිටතින් තියෙන සයිනෝවියල් මෙම්බ්‍රේන් එකේ පොඩි තරලයක් ශ්‍රාවය වෙනවා. ඒ තරලය සහ කාටිලේජිය තමයි අපේ මූවමන්ට්ස් නැත්නම් ජොයින්ට්ස් වල තියෙන චලන හරියටම වෙන්න ඉඩ සලසන්නේ. වෛරස් එකක් ඇඟට ඇතුළු වුණාම අපේ ඇඟේ තියෙන සුදු සෛල ප්‍රමාණය වැඩි වෙනවා. මේ සුදු සෛල වලින් තමයි විෂ බීජ මර්ධනයක් සිදු කරන්නේ. හැබැයි චිකන් ගුන්යා වලදී මේ වෛරස් එක ඇඟෙන් පිට වුණාට පස්සේ සුදු සෛල ප්‍රමාණය ඇඟේ වැඩි වෙන නිසා මේ සුදු සෛල වලින් අපේ සන්ධි වලට ඇතුළු වෙලා ඒව සයිනෝවියල් මෙම්බ්‍රේන් එකට හානි කරන්න පටන් ගන්නවා. එතකොට සයිනෝවියල් මෙම්බ්‍රේන් එකේ නැත්නම් සයිනෝවියම් එකේ ප්‍රදාහමය තත්ත්වයක් ඇති වෙලා ඔන්න ඒ ජොයින්ට් එක අවට ඉදිමෙන්ද වේදනාව ගෙන දෙන්න පටන් ගන්නවා. සරලම කිව්වොත් මෙතෙන්දි වෙන්නේ වෛරස් එක ඇගෙන් පිට වුණාට පස්සෙත් වෛරස් එක තාම අපේ ඇගේ තියෙනවා කියලා හිතලා සුදු සෛල වැඩි වෙලා ප්‍රතිශක්තිකරණ පද්ධතියට අපේ ඇගෙන්ම ඇටැක් එකක් කරන එක. මෙන්න මේ තත්ත්වය අපි හඳුන්වනවා චිකන් ගුන්යා ආතරයිටිස් කියලා. මේ වෛරස් එකේ ත්‍රිවිධ ප්‍රභේද තියෙනවා. දැන් සමහර පේෂන්ට්ස්ලට වෛරල් එක අධිකින් පිට වෙනකොටම අර ජොයින්ට් අමාරු, මාංශපේශී අමාරු නැති වෙලා යනවා. තවත් සමහරුන්ට මාස දෙකක් තුනක් තියෙනවා. තව සමහරුන්ට අවුරුද්දක් දෙකක් තුනක් උනත් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ වෛරස් ප්‍රභේදය අනුව ඔයාගේ සිවියරිටි එක, ඒ කියන්නේ ඔයාට තියෙන බලපෑම එක විදියට වෙනස් වෙන්න පුළුවන්. මේ චිකන් ගුන්යා ආතරයිටිස් වලදී අපේ සන්ධි ඉදිමුම, සන්ධි වේදනාව, ඒ වගේම සන්ධි රත් වීම මේ වගේ ආසාදනමය රෝග ලක්ෂණ මතුවෙනවා. මෙය අපිට වැඩියෙන්ම දැක ගන්න පුළුවන් ඔයාගේ මැණික් කටු සන්ධිය, ඒ වගේම අතේ ඇඟිලි වල සන්ධිය අතර, ඊළඟට කකුලේ විලුඹ ආශ්‍රිතව, කකුලේ ඇඟිලි ආශ්‍රිතව වගේම උරහිස, දණහිස වගේ සන්ධි ආශ්‍රිතවත් මේ වේදනාව තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ චිකන් ගුන්යා ආතරයිටිස් ගොඩක් කල් පවතින්නේ සාමාන්‍යයෙන් අවුරුදු 40ට වැඩි කෙනෙක්ට චිකන් ගුන්යා හැදුනොත්. ඒ කියන්නේ වයස්ගත වීමත් එක්ක මේකේ බලපෑම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ට මේකේ බලපෑම වැඩි. මොකද හෝමෝන වල සිදුවන වෙනස්කම් නිසා. ඊට අමතරව කලින් ඔබට මේ වගේ රෝගී තත්ත්වයක්, කියන්නේ ආතරයිටිස් වගේ රෝගී තත්ත්වයක් තිබ්බ කෙනෙක් නම් මෙහි බලපෑම යම් තාක් දුරකට වැඩි වෙන්න පුළුවන්. අපි දැන් බලමු අපේ පැත්තෙන් අපිට කරගන්න පුළුවන් විසඳුමක් තියනවාද කියලා මේකට. ඔයා හොඳට වතුර බොන එක අනිවාර්ය දෙයක්. මේ රෝගය හැදිලා ටික දවසක් යනකම් ගොඩක් මහන්සි වෙන්න හොඳ නැහැ. හැබැයි මම මේ කියන්නේ මහන්සි වෙන්න එපා කියන එකෙන් ඇඳට වෙලා ඉන්න කියන එක නෙවෙයි. අපේ ඇඟට චලන ඕනේ, මූවමන්ට්ස් ඕනේ. ඒක නිසා අපි පොඩි සරල ව්‍යායාම අපිට කරන්න පුළුවන්, ඒව කරන්න පුළුවන්. ඇවිදින එක, පොඩි වැඩ කරන එක, ඒව කරන්න පුළුවන්. මම කියන්නම් මේකේ වැදගත්ම කොටස ගෙදරදීම මේ සඳහා කරගන්න පුළුවන් සරල ව්‍යායාම. ඔයාට මේ ව්‍යායාම ටික උණු වතුරෙන් තවල කරන්න පුළුවන් නම් තමයි ගොඩක්ම හොඳ. මේ ටික හරියටම කරොත් ඔයාට පුළුවන් ටික වැඩි කරලා මේ ජොයින්ට් අමාරු වලින් නැත්නම් ඇඟට පණ නැති ගතියෙන් ඉක්මනින්ම මිදෙන්න. පළවෙනි එක අපි ඇඟිලි වලින් පටන් ගමු. ඇඟිලි තුඩු අල්ලන එක. මාපට ඇඟිලි තුඩෙන් ඇඟිලි තුඩු අල්ලන එක. මේක හොඳට එක අතකට 25 සතාවක් විතර කරන්න ඕනේ. අත් දෙකටම එකට කරන්න පුළුවන් මේක. හරි. ඊළඟට අපිට අත විහිදුවනවා. ඇඟිලි හොඳට විහිදුවීම. මේකත් අපි 25 වතාවක් විතර කරන්න ඕනේ. මේක හරියම ඊසිනේ. මේවා පුටුවේ දැම්ම කරන්න පුළුවන් දේවල්. අත් දෙක උණු වතුරේ දාන් ඉඳලා විනාඩි 10ක් විතර මද රස්නි වතුරේ අත් දෙක ඔබාගෙන ඉඳලා කරනවා නම් තමයි ගොඩක්ම හොඳ. හරි. ඊළඟට මැණික් කටු සන්ධිය මේ විදියට කරකවන ඊළඟට අනිත් පැත්තේ රවුමට මේ විදියටම කරකවන්න ඕනේ. මේකත් වට 20ක් විතර එක වතේකට කරන්න ඕනේ. එක පැත්තකට වට 20ක් විතර කරන්න ඕනේ. දෙවෙනි එක තමයි මැණික් කටු සන්ධියෙන් උඩට පල්ලෙහාට අත ඉහළ පහළ දැමීම. ඒ කියන්නේ මේක අපි අංශ 90ට වගේ අත තියලා බංකුවක් උඩින් වගේ තියාගෙන කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේක වාර 20ක් 25ක් විතර එක පැත්තකට කරන්න ඕනේ. දැන් අපි යමු අපේ දණහිස පැත්තට. පුටුවක වාඩි වෙලා ඉඳගෙන දණහිස ඉහළට එසවීම කරන්න ඕනේ. අංශ 90ට වගේ ගන්න පුළුවන් නම් හොඳයි. මේක එක කකුලකට වාර 20ක් කරන්න ඕනේ.
දන හිසට කරන දෙවෙනි එක තමයි heel up and toe up. මෙතෙන්දී අපි කරන්නේ වාඩි වෙලා ඉඳගෙනම කකුල් දෙකෙන් heel එක උස්සනවා. ඒ කියන්නේ විලුඹ උස්සනවා. ඊළඟ සැරේ ඇඟිලි උස්සනවා. ඒ වගේ repetition 20ක් කරන්න ඕනේ. දැන් අපි යමු විලුඹ දෙසට. ඒ කියන්නේ ankle එක දෙසට. මෙතෙන්දී අපි විලුඹ ඉහළ පහළ දැමීම තමයි කරන්නේ. ඒකත් වාර 20ක් කරන්න ඕනේ. විලුඹට කරන දෙවෙනි ව්‍යායාමය තමයි ankle circles. මෙතෙන්දී කරන්නේ රවුමට විලුඹ කැරකෙවීම. ඒක දකුණු අත පැත්තට 20ක් සහ වම් අත පැත්තට 20ක් කරන්න ඕනේ. උරහිස පිටිපස්සට මේ වගේ හොඳට මේකත් අපි වාර 10ක් 15ක් කරන්න ඕනේ. හරි. මම මේ කිව්වේ සරල ව්‍යායාම ටිකක් චිකන් ගුන්‍ය වලින් පස්සේන ආසාදනමය තත්ත්වය. නැත්නම් ජොයින්ට් වල සන්ධි වලින වේදනාව මාංශ පේශි දුර්වලකම් මගහැරව ගන්න ඒ ජොයින්ට්ස් වලට අදාළව කරන්න පුළුවන්, ගෙදරදීම කරන්න පුළුවන් සරල ව්‍යායාම ටිකක් තමයි මම මේ දැන් කිව්වේ. දවසට 3 පාරක්වත් කරන්න බලන්න ඕනි මේවා. මේ මම කිව්ව රෙපිටේෂන් ගානුව මුල ඉඳන් කරන්න ඕනේ නැහැ. මම කලින් කිව්වා වගේ ගොඩක් මහන්සි වෙන්නේ නැහැ අපි. මුලින්ම ඔයාට පුළුවන් රෙපිටේෂන්. ඒ කියන්නේ වාර ගාන 5න් පටන් ගන්න. ටික ඔයාට පුළුවන් වෙද්දී වාර ගාන වැඩි කරගෙන යන්න පුළුවන්. හරි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම මම මගේ YouTube නාලිකාවේ තනහිස් වේදනාව, කොන්ද වේදනාව, ඇඟිලි හිරගතිය මේ වගේ ගොඩක් වීඩියෝස් මම දැනට දාලා තියෙනවා. ඒවත් ගිහිල්ලා බලලා එන්න. ඉස්සරහටත් මම මේ වගේ රෝග ගැන, ෆිසියෝതെරපි ව්‍යායාම ගැන මේ වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා හරි ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට්ස් මොන හරි තියෙනවා මේ ව්‍යායාම කරලා ඒවත් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. හැමදාම කියනවා වගේ ඔයාගේ සතුට තියෙන්නේ නිරෝගීකම මත. ඉතින් ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.